ස්ටුඩන්ට් කෙනෙකුට ඩිපෙන්ඩන්ට් වීසා දාන්න පුළුවන්ද? ඒ කියන්නේ ස්ටුඩන්ට් ඉන්න කෙනෙක් ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගන්න පුළුවන්ද? ඒ කියන්නේ තමන්ගේ නෝනා හරි නැත්නම් මහත්තයා හරි ගෙන්න ගන්න පුළුවන්ද? එහෙම පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරුයි. ඒ වුණාට මේක කරගන්න පහසු කට්ටියක් ඉන්නවා. සාමාන්‍යයෙන් ලැන්ග්වේජ් ස්කූල් සෙම්මුංගක්කෝ ඊගාවට යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් එක කරන කාලේ ටිකක් අමාරුයි. කරගන්න බෑ කියලා මම කියන්නේ කරගත්ත අයත් ඉන්නවා. ඒ වුණාට ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. එතකොට ගෙන්න ගන්න ලේසි පහසු කට්ටිය කවුද? මාස්ටර් PhD කරන කට්ටියට මේක මේ අවස්ථාව වැඩි. ඒ කියන්නේ මේ chance එක වැඩි. ඒකට හේතුව තමයි බලන්නේ මොනවද කියනවා නම් තමන්ගේ පාර්ට්නර් තමන් ගෙන්න ගන්න කෙනාව. ඒ කියන්නේ තමන්ගේ ඩිපෙන්ඩන්ට් එක්කෙනාට තමන්ට ආදායමක් තියනවාද? යව නඩත්තු කරන්න. යව නඩත්තු කරන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් කියන එක. ඒක පෙන්වන්න පුළුවන් කොහොමද කියනවනම් සාමාන්‍ය මාස්ටර් එකක් PhD එකක් කරනකොට අනිවාර්යෙන් වගේ ස්කෝලර්ෂිප් එකක් හදා ගන්නවා. එතකොට ස්කෝලර්ෂිප් එක පෙන්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය මාස්ටර් එකේ අවුරුදු ගානටම ස්කෝලර්ෂිප් දෙන ඒවා තියෙනවා. අවුරුදු 4ටම ස්කෝලර්ෂිප් එක හම්බෙන ඒවා තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද හම්බෙන ඒවා තියෙනවා. යුනිවර්සිටි එක ඉවර වෙනකල් හම්බෙන තියෙන එක ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඊගාවදී තමයි සාමාන්‍යයෙන් මාස්ටර් එකක් PhD එකක් කරනකොට හුඟක් වෙලාවල් වලට මේ ස්කෝලර්ෂිප් එක වගේම පෙළක් යුනිවර්සිටි වල ෆ්‍රී වෙන වෙලාවල් තියෙනවා ස්කූල් ෆීස් එක පවා. ඉතින් ඒ වගේ ගොඩක් chances එක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම යුනිවර්සිටි එකේ නවාතැන් හම්බෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් දේවල් ඉදිරිපත් කරාට පස්සේ තමයි මේක ගන්න පුළුවන් වෙන්නේ. මේක අරගන්න පහසුවෙන්ම කරන්න පුළුවන් ඒ කට්ටියට. ඊළඟ එක තමයි ලංකාවෙන් ඔයාලා අහලා ඇති මොම්බුෂෝ ස්කෝලර්ෂිප් එක කියලා එකක් තියෙනවා. මේ අලුත් දැන් දරුවෝ ඉන්නවනේ කියන්නේ A level කරපු කට්ටිය එහෙම සාමාන්‍යයෙන් A level exam එකෙන් පස්සේ තමයි මේකට එන්න පුළුවන් ක්‍රමයක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භය තියෙන්නේ මොම්බුෂෝ ස්කෝලර්ෂිප් එකට A level ඊගාවට යුනිවර්සිටි යන කට්ටියටත් පුළුවන් යුනිවර්සිටි එකේ ඉන්න අතරතුරත් පුළුවන් යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සෙත් පුළුවන් ඊගාට මාස්ටර් PhD වලටත් එන්න පුළුවන් රස්සාවල් කරන අයටත් එන මේ මොම්බුෂෝ ස්කෝලර්ෂිප් එක එක ක්‍රමයකට හම්බෙනවා. ඒක ලංකාවේ ඉඳලා කෙලින්ම අරගෙන එන්නත් පුළුවන් ජපාන්ට ඇවිල්ලා මොම්බුෂෝ ස්කෝලර්ෂිප් එකට ඉල්ලන්නත් පුළුවන්. ක්‍රම කීපයක් තියෙනවා. මගේ එක ස්කෝලර්ෂිප් තියෙනවා. ඉතින් ලංකාවේ ඉඳලා කෙලින්ම එන කෙනෙකුට මේක අරන් එනවා කියන්නේ එයාට ඒක යුනිවර්සිටි එකේ ඉවර වෙනකල්ම. දැන් අපි කියමුකෝ එයා A level කරලා කෙලින්ම මෙහි යුනිවර්සිටි ආවා කියලා. යුනිවර්සිටි එක ඉවර වෙනකල්ම එයාට ඒ ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. එතකොට යුනිවර්සිටි ෆ්‍රී එකට ගෙවන සල්ලි ෆ්‍රී වෙනවා. නවාතැන් ෆ්‍රී වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්ක එයාට මෙහෙනවා කියන්නේ එයාට පුළුවන් එයාගේ මේ වයිෆ් හරි නැත්නම් කවුරු හරි ගෙන්න ගන්න එක මේ හස්බන්ඩ් හරි තමන්ගේ පාර්ට්නර්ව ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අවස්ථාව කියන්නේ ඒක පුළුවන් එතකොට. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින්